බ්‍රීඩ් එකට අදාළව එයාට ගැලපෙන හැඩය හදලා තියෙනවා. අපේ සුරතලා කෑම ගන්නේ අපි වගේ අතෙන් අල්ලලා නෙවෙයි. කොහොමද කෑම ගන්නේ? තොල් දෙකයි දිවයි පාවිච්චි කරලා. එක එක හැඩේ මූණුනේ තියෙන ආශා. නේ සමහර ඉන්නවා මූණ ඇඹිලා වගේ තියෙන කට්ටිය කියලා අපි කියන මූණ දිග කට්ටිය ඉන්නවා. එහෙනම් ඒගොල්ලන්ට මේ පිඟානට දාලා තියෙන පෙට් ෆුඩ් කෑල්ල දිවයි තොල් දෙකයි පාවිච්චි කරලා ගන්න නම් හැඩේ ඉතාල වැදගත්. අපේ රොයල් කැනින් සමාගමේ විතරයි බ්‍රීඩ් එකට අදාළව එයාට ගැලපෙන හැඩය හදලා තියෙන්නේ. බැලුවොත් එහෙම ජර්මන් ෂෙපර්ඩ්ට වඩා ලැබ්‍රඩෝර් වෙනස්, ලැබ්‍රඩෝර් වලට වඩා ගෝල්ඩන් රිට්‍රීවර් වෙනස්, ගෝල්ඩන් රිට්‍රීවර්ට වඩා ග්‍රේට් ඩේන් වෙනස්. එහෙම හදලා තියෙන්නේ හැඩේ තියෙන අත්‍යවශ්‍යතාවය. ඊළඟට ප්‍රෝටීන් ප්‍රමාණය, ෆැට් ප්‍රමාණය, ඒවා ඉතාම වැදගත්. මේවා එක එක සතාට අවශ්‍ය ප්‍රමාණය වෙනස්. ඒ නිසා පෙට් ෆුඩ් එකක් තෝරගද්දී මේකේ හැම කාරණයක්ම පැලටබිලිටි එක කොච්චරක් දිරවනවද කියන එක, මල ද්‍රව්‍ය වල ක්වොලිටි එක කොහොමද කියන එක, ඊට පස්සේ කොච්චරක් තමාගේ සුරතලාට ඒක ගැලපෙන හැඩයෙන්ද තියෙන්නේ කියන මේ හැම දෙයක්ම බලලා ඊළඟට හොඳම දේ තමයි ලෝකේ රටවල් කීයක මේ පෙට් ෆුඩ් එක තියෙනවද? Tamanට වෙන රටක ඉන්න යාළුවෙකින් හරි කාගෙන් හරි නිර්දේශයක් ගන්න පුළුවන්. මේ කියන කරුණු කාරණා ටික බලනවා ගන්නවා මිසක් මුදලට වහල් වෙලා පෙට් ෆුඩ් ගන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.